साधनालयात वाचन है नेवतोतावत साधनालय नेवतोतावत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु धीरुद्धा मंगिराजस्य शनन्तु सग्गे मुक्तिदम् धम्मत्सविखालु अयं वदन्ता धम्मत्सविखालु अयं वदन्ता धम्मत्सविखालु अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से හොඳයි අපි අද දවසේ සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සියලු සතට යහපත පිණිස ජීවිත අවබෝධය පිණිස පෙන්වා වදාළන්නට යෙදුණු චතුරාර්ය සත්‍ය ධර්මයන් මූලික කරගෙන ජීවිත අවබෝධය දෙසා යථාර්ථ අවබෝධය දෙසා උපකාර වන විදිහට මඟ පෙන්වීමක් ජීවිතයට ලබා ගන්න. දැන් අපි ගත්තම මේ මාසෙ ගත්තත් බොහෝ දෙනෙක් ධර්මය අවබෝධයට ප්‍රතිඋපකාරයක් වශයෙන් හරි තව කුමන බලාපොරොත්තු ඇතිව හරි කටින වලට යොමු වෙනවා නේද? මම හිතනවා අද ගොඩක් අය අඩු ඇත්තේ වෙන්නේ නැහැ නේද? කටින ඉන්කම් තියෙනවනේ හැමකට. ඉතින් එතකොට අපි හැමෝම සාමාන්‍යයෙන් ගත්තම දැන් කටින ඉන්කමක් කරලත් අපි ගොඩාක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ ජීවිතේට මොකක් හරි දෙයක් කරගන්න. දැන් කටිනේදී පවා ධර්ම දේශනාවකට යොමු වෙන පිරිසට වඩා පොරකන්නේ මොකටද? කටින ඊවරේ අල්ලන්නේ කියන අප ගහන්නේ. සාමාන්‍යයෙන් බණ අහන්න රැට කටිනේට කලින් දවසේ 100ක් හිටියොත් කටින් අප ගහන්න නම් 500කට එහා තියෙනවා. 1000ක් විතර ඉන්නවා. 10 ගුණයක් විතර. බණ අහන්න පිරිස කොහොමද ඒක බුද්ධ කාලේ ඉඳන් හැටි. හැබැයි සබ්බ දානං ධම්ම දානං දිනාති. බුදුහාමුදුරුවෝ මොකක් කිව්වත් අපිට වැඩක් නෑ වගේ තමයි සමාජයයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ ධර්ම අවබෝධය කියන එක අති දුර්ලභ කාරණාවක් විදිහට පෙන්නන්නේ ඒකයි. කියන සද්ධර්ම ශ්‍රවණය කිරීමම දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාවේ දුර්ලභ බව වටහා නොගැනීම තමයි සමාජ විද්‍යාවට හැරිලා බලවත් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් ඒක ස්වභාවයේ විදිහට තමයි අපිට තේරෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ ගත්තාත් බුදුරජාණන් වහන්සේ තනි පුජ්‍යලයක් වෙන්නේ. ආගමනින් වැඩම කරලා ඒ කෙනාට ධර්ම දේශනා. ඒත් බුදුරජාණන් වහන්සේත් මොකක්ද කියන්නේ? ධර්ම අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයම හොයලා ගිහිල්ලා ධර්ම දේශනා කළා. ඉතින් අපිට එතනක් පේනවා එතකොට මේක දුර්ලභ බව නේද? අවබෝධය දුර්ලභයි. ඒ නිසා අපිට මේ ශාස්ත්‍රයේ වැදගත්ම අංගයේ විදිහට පෙන්වන්න පුළුවන් සතර සෝතාපට්ටි අංගවලත් කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධම්ම ශ්‍රවණයත් කියන එක.
ඉතින් ඕක නැත්නම් යෝනිසෝ මනසිකාරය හෝ ධම්මානුධම්ම ප්‍රතිපදාවකට එන්න පුළුවන්කම හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න බලමු බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එහෙම නැත්නම් ජීවිත අවබෝධය උදෙසා පෙන්නපු මාර්ගය අපිට කොයි විදිහටද ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍යයෙන් ගත්තම අපිට ප්‍රත්‍යක්ෂයට වෙඩි විශ්වාසය තියෙන්නේ නේද? මම අර මෙහෙම නිකන් හිතන්නකෝ අපි දැන් කටිනානිසංසෙදි මම මේක මතක් කරන්නේ කියනවානේ ශක්තිති රාජ සම්පත්තිය ගැනනේ. හරි ඉදිකට තුඩක් පාසා ශක්තිති රජකම ලැබුවා කියලා. ඒතර ශක්තිති රජෙක් පහළ වෙන්නේ කොයිතරම් කාලයකට වරක්ද කියලා හිතලා බලුවොත් නිකම් බැලුවොත් මේක අපිට තීරණ සම්බන්ධිතාවය. මේ ගණන් කරන්න බෑ කල්ප කියන්නේ. ඉතින් එතකොට දැන් එක්කෙනෙකුට එකපාරක් හම්බ වුණා. නේ? ඊට කල්ප ගානකට කලින් ඉඳලා මොකද්ද? පෙර පහළ වෙච්ච ශක්තිති රජෙක් කියන ඒ ශක්තිති රජාගේ ඉඳලා මේ වෙනකන් ඉදිකට දෙවල් ගහපුවයි නැද්ද? එන්නේ. එහෙම බැලුවොත් වේටිං ලිස්ට් එකේ සෑහෙන ඉන්න වෙනවා. සෑහෙන බලන් ඉන්න වෙනවද නැද්ද? සෑහෙන බලන් ඉන්න. නේ? කල්ප කීයක් නම් බලන් ඉන්නද එකපාරක් ලබන්නේ. එහෙනම් අද ඊයක නම් අද හෙටක නම් මේක හම්බෙන්නේ නැහැ. ඒක බල ඉඳලා හරියන්නේ නෑ අපි. ඒක සාමාන්‍යයෙන් ගත්තම අපි මිනිස්සුගේ ස්වභාවය කැමති මොකටද? සුඛයට, සැපයට අපි කැමතිනේ. ඒ නිසා අපි ජීවිතේ හැමදේම බැලුවම කරන්නේ මොකද්ද? හිත ආතල් ගන්න අද මොකක් හරි හොයනවද නැද්ද? ඒ මුළු ජීවිතේම බැලුවොත් අපි හොයන්නේ සැපයක්. සැපයක් හොයනවා. එතකොට මේ සැපය හිත ලබන්නේ කියලා හිතාගෙන අද මොකක් කරන්නේ? අද ලොකු බලාපොරොත්තුවක් තියනවානේ. හොඳට බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මේ බලාපොරොත්තුෙන් අපි පෙළනවද නැද්ද හැමදේම නිකන් තරලව නිකන් හිතුවොත් බලාපොරොත්තුකින් පෙළනවද නැද්ද කියලා. එතකොට මේ බලාපොරොත්තුකින් පෙළලා ඒ පෙළීම සංසිඳෙන්නේ මොකෙද? ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙන්න මොකක් කරනවද? පෙළීම ටික ටික සංසිඳෙනවද නැහැ? දැන් අපි මොනවා හරි දෙයක් කරන්න අපි හිතමු අපි කවුරු හරි වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. දැන් මේ වාහනයක් ගන්න ඕනේ මෙන්න මේ වගේ කියලා පෙළීමක් ගොඩ නගනවා. මේක තරලව නිකන් තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට මොකද්ද කරන්නේ? ඒකට අවශ්‍ය කරන මුදල් ටික හම්බ කරලා ඉතිරි කරලානේ මේ පෙළීමෙන් හරි අපහසු කරන්නේ. හැබැයි ටික මුදල් එකතු වෙන්න දැන් මේ තමන් බලාපොරොත්තු වෙන තන ඉෂ්ට වෙන්න ලං වෙන්න මොකද්ද තියෙන්නේ? මාර ආතල් එකකුත් තියෙනවානේ. ඒ දැන් හිතලා දෙයි අනිද්දලා දෙයි දැන් මොකක්ද තියෙන්නේ? දැන් මේ ටික එක්කහුව වෙන්න පොඩි සැපයක් දැනෙනවා ටික එකක්. ඔන්න දැන් අපි හිතමු මේක එකතු කරගෙන ගත්තා. දැන් ගත්තට පස්සේ මේක උපරිමයට සැප ලැබෙනවද නැද්ද? නිකන් මනස තෘප්තිමත් වෙනවද නැද්ද? දැන් කෙලීම උපරිමයට නිදහස් වෙලා යනකොට අපිට උපරිම සැනසීමක් වගේ දැනෙනවානේ. උපරිමයට එනවා. තෘප්තියක් කියලා. ඊට පස්සේ මේක නැගලා ගිහිල්ලා අනිත් අයට පෙන්නලානේ ටික දවසක් සතියක් දෙකක් යනකොට මොකක්ද වෙන්නේ? අර හිතන්ටපු සංසිද්ධි ගානෙත් අයට පෙන්නන්න මේකේ රවුමක් යන්න තිබ්බ පෙළීම් ටික අහවර වෙනවද නැද්ද? ඒ අහවර වුණාට පස්සේ නැවත පෙළීමක් නැහැ ඒ පිළිබඳනේ. එතකොට නැවත ඒකේ ආතල් එකක් නැහැ. නේ? ආතල් ඉවරයි.
හැබැයි එතන ඉඳගෙන ඉවරයක් නැ තව එකක් පේනවා දුරනේ. අතනට ගියොත් කොට. දැන් ඔහොම ගොඩ කියලා ආපු දුර බැලුවොත් ගොඩ ගියේ එකක් නෑ නේද? ගොඩ ගිහින් නැහැ. එතන අපිට පේනවා මේක ඉවක් බවක් කෙරවලක් නෑ. දැන් මායාවක ස්වභාවය මොකද්ද? නිකන් නිරිඟුවක ස්වභාවය මොකක්ද? ළඟට යන්න තව ඇතයිද නැද්ද? යන්න නැහැ. එතකොට අපේ ආතල් එකක් මොකද්ද? තෘප්තිය ඉවර වෙන එකක් නෙවෙයි. අනේ අතනට ගියා නම් කියලා හැමදාම ජීවිතේ මතු බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? ඒ බලාපොරොත්තුව වෙනුවෙන්ම කටයුතු කරන එක සැපේ විදිහට අපිට පේනවා. දැන් හිතන්නකෝ මේ ලෝකේ බලාපොරොත්තුවක් නැති වෙලා ගියොත් මොකද්ද වෙන්නේ? මෙහෙම වේවා මෙහෙම නොවේවා කියන බලාපොරොත්තු සම්පූර්ණයෙන් සංසිඳුනොත් මොකක්ද වෙන්නේ? පිළීම අහවර වුණොත් මොකක්ද වෙන්නේ? අමුතු ආතල් එකක් කියලා එකක් නෑනේ. අනේ අතන ආදෝ තියනවා දුවන්න ඕන කියලා පිළීම නැත්තම් මොකද්ද? පිළීමක් නැති වුණොත් සුඛයක් නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ හැම සුඛයක් පසුපසම තියෙන මොකක්ද බලන්න කියන්නේ. දැන් හරියට හිතන්නකො බඩේ ඉන්නේ මිනිස්සෙක් කියලා. අහවල් තැනට ගිහිල්ලා අහවල් කෑම වේලා කන්න ඕනේ මාරයි කියලා. දැන් අපි බලාපොරොත්තු වෙන විදිහම කෑම ටික අපිට හම්බ වෙනවා කියලා හිතන්නකො බඩගින්න සංසිඳව ගන්න. දැන් මුලින්ම මේ ප්ලේට් එක දුරින් ගේනකොටම අම්මා කියලා එනවද නැද්ද කියම්මා ආතල් එකක් සැපක් තියෙනවා. ගෙනල්ලා බෙදුවම මොකක්ද වෙන්නේ කියලා උනා දැන් මොකද්ද? පින වෙනවනේ. එයනක පිළීම ටික මොකක්ද? ඉබ්බ පිළීම සංසිඳෙන්න ගන්නවා. තුවාලයක් ටික සනීප වෙනවා. දැන් මෙහෙම වුණ දැන් කන්න පිළීම සංසිඳි යනවද නැද්ද? එතකොට පිළීම සමනේ විදි යනවද? සමනේ. එතකොට බඩගින්න සම්පූර්ණ ඉවර වුණාම තවත් කන්නකොට තවත් කනකොට අමාරුයි. තෘප්ති ඉවරද නැහැ. එහෙනම් සරලව තේරෙන්නේ කිව්වේ සැපේ කියන එක නිතරම මානසිකව පෙළෙන ප්‍රමාණයට සාපේක්ෂවයි තියෙන්නේ. මෙහෙමම වෙන්න ඕනි මෙහෙමම නොවෙන්න ඕනි කියන පිළීම වැඩි වෙන්න මොකද්ද තියෙන්නේ? සැපේ කියන එක වැඩිපුර දැනෙන්න. එතකොට අන්තිමට බැලුවම අපි මානසික මට්ටමින් පෙළෙන ප්‍රමාණය සමානයි සැපේවා. සාපේක්ෂයි. දැන් සරලව මම නිකන් ආරම්භයක් ගන්න කිව්වේ. එතකොට අපිට තේරෙන්න ඕන අමුතු ගණේ සැපයක් නෙවෙයි මේ තියෙන්නේ. ආත්මීය වශයෙන් අපි ආත්මීය වශයෙන් කියන හැඟීමනේ මෙහෙමම විය යුතුයි මෙහෙම නොවිය යුතුයි කියලා කියන පිළීමත් එක්කලා සැපේ කියන එක තියෙනවා. එහෙනම් මේ පිළීම කාගේ හරි දැන් අවසන් වෙලා තියෙනවා. මෙහෙම වෙන්න ඕනි මෙහෙම නොවෙන්න ඕනි කියලා ෆ්‍රේම් එකක්. එහෙම නැත්නම් දෘෂ්ටිය ජීවිතේ නැති. මෙහෙම වුණොත් මදු මෙහෙම නොවුනොත් හොඳයි. එතකොට නිකම් බලන්න වේවා කියන ටිකෙන් වගේම නොවේවා කියන ටික වෙනකොට මොකද්ද තියෙන්නේ? නොවේවා කියන ටික වෙනකොට. සරලව ගත්තොත් නොවේවා කියන ටික වෙනකොට තව අර වේවා කියන එක පහු වෙනවද නැද්ද? වේවා කියන එකට බාධාවත්ද නැද්ද නොවේවා කියන එක? අන්න හරි. ඒතර වේවා කියන දෘෂ්ටියට බාධා කරන්නේ මොකද්ද? නොවේවා කියන දෘෂ්ටිය. ඒතර නොවේවා කියන ටික වෙන්න වේවා කියන ටික පහු වෙන්න එළීම වැඩි වෙනවද නැද්ද? උග්‍ර වෙනවද නැද්ද?
දරන්න බැරි තරම් දෙවි දෙන්න ගන්නවා. පපුවේ අත් දෙක ගහ ලතෝනි දෙන්න තරම් සමහර වෙලාවට ඒ ගින්න හැදෙනවා. එහෙනම් දැන් බලන්න අපි අනත්ත් ලක්ෂණ සූත්‍ර දේශනාව ඇතුළුව අනත්ත්වයේ පිළිබඳව විග්‍රහ කරන සූත්‍රවල අනාත්මය ගැන විග්‍රහ වෙන්නේ හැම වෙලෙම කොයි විදිහටද? මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේ. හැබැයි ඒක අපිට තේරිලා. ඒක තේරිච්ච නැති නිසා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කැමැත්තක් දැන් තියනවද නැති කියලා. කැමැත්තක් ඉදිරියලා තියෙනවානේ. ඒ නිසා මේ කැමැත්ත සංසිඳව ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය කියන ඒ අනාත්ම පිළිබඳද අවබෝධය නැතිකම තමයි නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආත්මීය හැඟීමත් එක්ක තමයි අපිට එළීම කියන එක නිර්මාණය කරන්නේ. නේද? හරි. අපි ඊළඟට මෙහෙම කල්පනා කළොත් අපිට සැප දුක් උපේක්ෂා කියන ආකාර තුනක් අත්දකින්නවද නැද්ද? එතකොට අපිට ධර්මයේ තුලත් ප්‍රධාන වශයෙන්ම කතා කරනවා චතුරාර්ය සත්‍ය දුක කියන වචනේ. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය. එතකොට සාමාන්‍යයෙන් දුක කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? දුක කියලා කියනවා. අපිට දුක කියලා කියපු ගමන් වේදෙන එකක් මතක් වෙනවද නැද්ද? අපිට දුකින් පෙළෙන එකද මතක් වෙන්නේ සතුටෙන් පෙළෙන එකද? දුක කියපු ගමන්. අපි දන්නේ වේදෙන එක වේදනාවෙන් පෙළෙන එක තමයි මතක්. හැබැයි මේ ධර්මයේ තුල දුක්ඛ කියලා හඳුන්වන්නේ වේදනාවෙන් දෙදිල්ලෙන් පෙළෙන කොටස විතරක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? අපි ඒක තේරුම් ගන්න බලමු ඇයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දුක ගැන විග්‍රහ කරනකොට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, වේහි විප්පයෝගෝ දුක්ඛෝ, අපේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලවිති සම්පි දුක්ඛං කියන දුක විග්‍රහයේදී ඒ ටික දුක්ඛ විදියට ඒකමයි දුක කියලා විග්‍රහ කරලා නැහැ. ඉපදීමද දුක, ලෙඩවීමද දුක, නේ ජරාවට පත්වීමද දුක. ඒතර දයන්නක් වැටෙන්නේ ඇයි? හැබැයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියනකොට මොකක්ද? කොටින්ම කියතොත් පංච උපාදානස්කන්ධේ මහි දුක කියලා කියනවා. ඒක තමයි ද නෑනේ. අරක ද කියනකොටම මොකක්ද? තව තියෙනවා. ඒක විතරක් නෙවෙයි. තේරුණාද? එහෙනම් ඔන්න කල්පනා කරන්න වෙනවා හරියට දුක්ඛ ආර්ය සත්‍ය යටතට දාන්න පුළුවන් එක කොටසක් විතරයි අර අපි කතා කරන දුක කියන කොටස. හැබැයි ධර්මයේ තුල සඳහන් වෙන්නේම බුදු දේශනාවට අනුව බැලුවොත් මොකද්ද? සබ්බම් වික්ඛවේ දුක්ඛං. මොකද්ද? සබ්බම් වික්ඛවේ දුක්ඛං. සැප වුණත් දුක වුණත් උපේක්ෂාව වුණත් ධර්මයේ තුල සඳහන් කරන්නේ මොකක්ද? දුකනේ. ඒක ඔබට තේරෙන විදිහට සරලව පටන් ගත්තොත් මේක ඊට එහා යනවා. දැන් තුවාලයක් තියෙනවා කියලා හිතන්නකො දුකද නැද්ද? අපිට නිකන් තුවාලයක්. ඒතර බුදුහාමුදුරෝ තුවාලයකට ධබේකට උපමා කරනවානේ.
දැන් ඔය තුවාලෙට බෙහෙත් කරනකොට සැපද නැද්ද? සැපයි. තුවාලය සනීප වෙන්න සනීපද නැද්ද? සැපයි. ඒකෝට ඇත්තටම බැලුවොත් ඒ සැප තිබුණේ තුවාලෙට. කොහෙද තිබුණේ? සැප තිබ්බතනක් නෑ. මොකක් වුණාද? අර වේදනාව සමනය වීම මොක වගේ දැනුණා? සැප වගේ දැනුණා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපිට මෙහෙම බලපු ගමන් හැම තැනදීම දුකක් නියෝජනය වෙන නිසා සැපක් වගේ පේනවා. හැබැයි ආර්යයන් දකින දුක අපි ඔය දුකයි සැපයි උපේක්ෂායි කියලා දකින දෙයට එහා දෙක. ආර්ය සත්‍ය කියලා කියන්නේ. හරියට ගත්තොත් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් ඥානය. රෙදෙන පෙළන එකක් නෙවෙයි. දුක්ඛේ ඥාන. දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායි ඥාන. මෙන්න අපි තේරුම් ගන්න ඕන ධර්මයේ තුල දුක විදිහට විග්‍රහ කරන්නේ නුවණ. අපිට මේක තව ටිකක් තේරුම් ගන්න නම් අපිට සූත්‍ර තුනක් අපි ගෙන අර දක්වගත්තොත් සමිද්ධි දුක්ඛ පඤ්ඤ සූත්‍රය, සමිද්ධි ලෝක පඤ්ඤ සූත්‍රය, සමිද්ධි සත්ත්ව පඤ්ඤ සූත්‍රය කියලා සමිද්ධි සූත්‍ර තුනක් තියෙනවා. මේ සූත්‍ර තුනේම විග්‍රහ කරනවා දුක කියන්නේ, සත්‍යය කියන්නේ, ලෝකය කියන්නේ තුනක් නෙවෙයි. කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයට තමයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මොකද්ද? දුක්ඛ විදියට හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධ. අපි ධම්මචක්කපවත්තන වග්ගයට ගිහිල්ලා ගලුවත් අපිට තේරෙනවා දුක කියලා විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධය. තව සූත්‍රවල තියෙනවා ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි. සත්වයා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි. අපිට දැන් ලෝකය වෙනමත් දුක වෙනමත් සත්වයා වෙනමත් නේද හම් වෙන්නේ සාමාන්‍ය ජීවිතේ. අපිට හම්බෙන්නේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයාගේ දුක විදියටද නැද්ද? ලෝකේ ජීවත් වෙන සත්වයාගේ දුක විදියට තමයි අපිට මේක තේරෙන්නේ. හැබැයි කල්පනා කරලා බැලුවොත් මොකක්ද එහෙමනම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? ඒක තේරුනොත් මේක තෝරගන්න බැහැ. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා? මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තම අපිට පංච උපාදානස්කන්ධය කියලා කිව්වම අපිට මතක් වෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒක සාමාන්‍ය රූපේ කිව්වම අපිට මොකද්ද මතක් වෙන්නේ? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එහෙනම් මනෝ රූප කියලා කියන්නේ. එහෙනම් ජීවිතයට ලැබෙන ජීවිතය කියලා අපි අත්දකින්න ඕනෑම අත්දැකීමක් බැලුවොත් රූපී අත්දැකීමක්ද නැද්ද? රූපී අත්දැකීම. වේදනාව කියලා කියන්නේ මොකක්ද? විඳීමට අපි කියන වේදනාව. අපි රූපේ විඳිනවා නම් අපි ඒකට කියන මොකක්ද? වේදනාව. රූපේ නිකන් විඳින්න බෑ. රූපේ විඳින්නේ රූප සංඥාවක් එක්කලා.
මොකද්ද සංඥාව කියලා කියන්නේ? ඈ සංඥාව කියලා කියන්නේ අර රූපේ හඳුනා ගන්න නම් රූප සංඥාව තියෙනවා. මොකක්ද සංඥාව කියන්නේ? මොනවා එකක්ද මේ සංඥාවක් කියන්නේ? නිකන් සිග්නල් එකක් කියලා වගේ අපි සාමාන්‍ය විවහාර කරන්නේ. එතකොට විඳින්න දෙන සිග්නල් එක මොකක්ද? මම බලන්නකෝ ඔව් දැනගැනීම තමයි. දැනගන්න සිග්නල් එකක් දෙන මොකෙන්ද දෙන්නේ? අතන වේදනාවෙන්ද. නේ? දැන් බලන්නකෝ මෙච්චර දිගයි කියලා දැනගන්නවද නැද්ද? මෙච්චර උසයි කියලා දැනගන්නවද නැද්ද? මේ වගේ පාටයි කියලා දැනගන්නවද නැද්ද? එහෙනම් හරියට ගත්තොත් අපි මේ විඳින් හඳුනා ගැනීම දැන ගැනීම ටිකට තමයි වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ ආකාරයෙන් යුක්ත මේ විදිහේ රූපයක් කියන වින්දනය මොකද්ද? සංඥාවක් විදිහට දෙනවා සිග්නල් එකක්. එතකොට අපිට සංඛාරයක් ගොඩ නැගෙනවා මොකද්ද? මේ ආකාරයෙන් යුක්තයි කොහොමද? ඊයේ තිබුණු අදත් තියෙන මතුවටක් තියෙන අල්ලන්න පුළුවන් ඉඹලා බලන්න පුළුවන් ලෙව කන්න පුළුවන් කඩන්න පුළුවන් කුඩු කරන්න පුළුවන් කියන හැඟීමක් එන්නේ නැද්ද? අපිට ඝන ස්වභාවයක් දැනෙන්නේ නැද්ද? රූපවත් ස්වභාවයක් දැනෙනවා. සරලවම ගත්තම අපි නිකන් රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්න ගියොත් ඔය පහ ගොඩවල් පහකට වෙන් කරලා අපිට කතා කරන්න බෑ. ඒයි කතා කරන්න බැරි. දැන් බලන්න ඔන්න අපි මෙන්න මලක් කියලා දැනගන්නවා කියන්නේ. එතකොට අපිට මේ අත්දැකීමට අපි කියන පංච උපාදානස්කන්ධ අත්දැකීම. රූපයක් මේ වෙලාවේ මොකද්ද? වින්දනය කරනවා සංඥා සංකාර ඇසුරු කරගෙන විඥාණයෙන් දැනගන්නවා කියලා කියනවා. එතකොට මේ මලේ ආකාරයකුත් තියෙනවද නැද්ද? හොල්ලන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, ඉම දාන්න පුළුවන්. එහෙම හැඟීමක් එන්නේ නැද්ද? එතකොට අපිට පුළුවන්ද මේ මල හඳුනාගත්තා කියන තැනදී මල කියලා රූපයක් වේදනා සංඥා සංඛාරයන් විඥානයන්ගෙන් වෙන් කරලා පෙන්නන. වෙනම පෙන්නන්නේ රූපේ පෙන්නන්න වෙන්නේ මොකක්ද? අර හතරේ කියලා. එතකොට වේදනාව වෙනම පෙන්නන්න කිව්වොත් එද්ද සංඥාව වෙනම පෙන්නන්න කිව්වොත් පුළුවන් එද්ද සංඛාරය වෙනම පෙන්වන්න කිව්වොත් එද්ද විඥානය වෙනම පෙන්වන්න කිව්වොත් එතකොට අපිට නිකන් එකපාර හිතෙනවා මේ රූපය කියලා එකක් තියෙනවා රූපේ වින්දනයක් තියෙනවා ඒක තමයි අපි හඳුනගන්නේ සංඥාව ඇසුරු කරගෙන ඒක මේ ආකාරයෙන් යුක්තයි කියලා දැනගැනීම විඥාණයෙන් කරන්නේ තියෙන එකක් මොකද තියෙන එකක් ඉන්න කෙනෙක් හඳුනගන්න තේරෙනවද? ඒතර අපිට හිතෙන්නේ මොකද්ද? ඒකට බලමු ගමන් ලෝකයේ වෙනම නේ උජ්ජලයක් වෙනම වෙන වෙලා තමයි අපි මේ හැමදේම ගන්න. එහෙනම් දැන් අපි තේරුම් ගමු මේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වම නිකන් එච්චර ගැඹුරට නිකන් වචන මතක තියාගන්න නැතුව මෙහෙම හිතන්නකෝ. අපි ජීවිතේ මොනවා දැනගත්තත් ඒ දැන ගැනීමට කියන නම මොකද්ද? මේ ස්කන්ධ අධ්‍යක්ීම කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන අධ්‍යක්ීම කියනවා. හරි. දැන් අපි කල්පනා කළොත් ඒ දැනගන්න අත්දැකීමට කියන නම තමයි පොත්වේ ගත්තොත් මොකක්ද? මේ ස්කන්ධ අත්දැකීම ගැන කියන්නේ. ඕනෑම අත්දැකීමකට කියන්න පුළුවන් මොකද්ද? පොදුවේ
කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම කියලා. එතකොට සාමාන්‍යයෙන් ගත්තම අපි තේරුම් ගන්න ඕන, අපි අවබෝධ කර ගන්න ඕන පංච උපාදානස්කන්ධය ලෝකයයි කියලා කිව්වම එනම් සමස්ත අධ්‍යක්ීම් සියල්ලටම භාවිතා කරන නම මොකක්ද? පංච උපාදානස්කන්ධය කියන නම භාවිතා කරනවා. හරි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන නම අපි භාවිතා කරනවා නම් සමස්ත අධ්‍යක්ීමට. අපි ඇවිදිනවා කිව්වත්, අනවා කිව්වත්, බොනවා කිව්වත්, නිදිනවා කිව්වත් ඕනෑම අධ්‍යක්ීමකට කියන්න වෙන්නේ මොකද්ද එහෙනම්? පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම. එහෙනම් වෙන වෙනම ගන්න පුළුවන් අධ්‍යක්ීම් සමුදායක් මොකද්ද? ඒ කියන්නේ කෙනෙකුගේ අත්දැකීමක් විදියට දැනෙන සියල්ලටම භාවිතා කරන නම මොකක්ද? පංච උපාදාන. එතකොට අපි මේකම කෙටි කරලා තව කඩනවා විඥාන නාම රූප කියලා කඩනවද නැද්ද? විඥාන නාම රූප කියලා කියනවා. එතකොට නාම රූප කියන්නේ මොකද්ද? අපි නිතරම සරලව කිව්වොත් ඕනම රූපයක් මේ ආකාරයි කියන මොකද්ද? මෙනෙහි කිරීමක් එක්කලද නැද්ද හඳුනගන්න? මෙච්චර දිගයි, මෙච්චර පළලයි, මෙච්චර උසයි, මෙච්චර මහතයි මේ වගේ හැඩයෙන් යුක්ත අසවල් දේ කියලා සම්මත කරලාද නැද්ද හඳුනගන්න? එතකොට මෙනෙහි කරන ස්වභාවයට නාම කියනවා. මෙනෙහි කළා පණවගත් එකට රූප කියනවා. ඒ සමස්ත මෙනෙහි කළා පණවා ගැනීම දැන ගැනීමට කියනවා විඥාන. කොටින්ම කිව්වොත් දැන් හිතන්නකෝ අපිට නිතරම මොනවා කොහොම කිව්වත් දැනගන්න දෙන්නේ හිතේ ඉපදීමත් එක්කද නැද්ද? හිතේ ඉපදීම නතර වුණොත් මොකක් වෙනවද? හිතේ ඉපැද්ම නතර වුණොත් මොකක් වෙනවද? දැනගන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් දැන් හිත උපදින එක නතර වුණොත් මොකක් වෙනවද? දැන් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මොකක්වත් දැනගන්න පුළුවන්? කිසිවක් දැනගන්න දෙයක් නැහැ. හිත ඉපදුනොත් දැනගන්න කියලා. හිත ඉපදුනේ නැත්තම් දැන ගැනීම නැහැ. ඒක නිකන් අපිට හිතෙනවද නැද්ද එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් දැනගත්තා කිව්වොත් හිත ඉපදිලාද නැද්ද? ඉස්සෙල්ලා ඉපදින්නේ මොකද්ද? දැනගත්ත දේද හිතද කියලා හිත ඔප්පු කරලා පෙන්නන්න. කොහොමද පෙන්නන්නේ? දැනගත්ත දේ කොතනද හිත එතනයි, හිත කොතනද දැනගත්ත දේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලා මේක ඉපදුනා පස්සේ මේක ඉපදුනා. බෑ. එහෙනම් ධර්මයේ තුල කතා කරන්නේම තනිකරම මොකද්ද? හේතු ප්‍රත්‍යක්. ඵලයක් ගැන කතා කරනවා. දැන් ඵලයක් කියලා අපි කතා කරොත් ඉස්සෙල්ලා එකක් ඉපදුනා කිව්වොත් අනිවාර්යෙන් ඒක නැතත් මේක වේ වෙනවද නැද්ද? මේක නැතත් ඒක වේ වෙනවද නැද්ද? දැන් හිත නැතුව රූපේ පෙන්වන්න පුළුවන්ද? හිතෙන් තොරව රූපේ පෙන්වන්න බෑ, රූපෙන් තොරව හිත පෙන්වන්න. ඒතර දැන් කල්පනා කරන්න. ඒතර අපිට තේරෙන දෙයක් තියෙනවා. අපි මොන දේ දැනගත්තා, මොන විදිහට හඳුනාගත්තා, හිතේ පහළ වීම තුලයි හඳුනා ගැනීම. තව විදිහකට කිව්වොත් හඳුනා ගැනීමේ පහළ වීම තුලයි සිතේ ගොඩ නැගෙන්නේ. දැන්
අපි නිකන් බලාගෙන යනකොට හරියටම ගත්තොත් අපි ඕනම රූපයක් පනවන්නේ සිතුවිලි වලින්ද නැද්ද? නිකන් ගත්තොත් හිතලුවකින් කියලා කිව්වොත් මොකද්ද කියන්නේ? දැන් මඤ්ඤති කියලා වචනයක් ධර්මයේ භාවිතා කරනවා. මඤ්ඤති කියලා කියන්නේ මොකද්ද? මඤ්ඤනා කෙරෙහි කියලා කියන්නේ මෙනෙහි කෙරෙහි හිතයි වගේ අදහසක්. එතකොට මානසිකාරයෙන් නම් සියල්ල සමුදය කරන්නේ. නේ? මානසිකාරයෙන් ලෝකෙ වෙන් කරන්න පුළුවන්. ලෝකෙ කියලා මොකෝත් වෙන් කරන්න පුළුවන්. දැන් අපිට කිව්වොත් එහෙම මෙතන පිරිසක් ඉන්නවා, මේ පිරිස වාඩි වෙලා කෙනා ඉන්නවා කියන වෙන් කිරීම අපිට දැන් මෙනෙහි වෙන හිතෙන් තොරව වෙන් කරලා පෙන්නිය හැකියි. හිතින් තොරව පණවන්න බෑ. නේද? ඒකට සාමාන්‍යයෙන් මෙහෙම හිතමුකෝ, හිතින් ලෝකෙ වෙන් කරන්න බෑ, ලෝකෙන් හිත වෙන් කරන්න බෑ වගේ. ඒ කියන්නේ කොටින්ම ගොත් විඥාණයෙන් නාම රූප වෙන් කරන්න බෑ, නාම රූපයෙන් විඥාන වෙන් කරන්න බෑ. එතකොට ඇයි අපි මේ නාම රූප විඥාන කියලා කතා කරන්නේ? වෙන් කරන්න බෑ. මොකටද කතා කරන්නේ? ඒතර කතා කරලා වැඩක් නෑ වගේ අදහසක් එනවද නැද්ද? ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි මෙතනදී හදන්නේ මේ ධර්මයේ පැහැදිලි කරනවායි කියලා සියලු දෘෂ්ටි ප්‍රහීණයට මාර්ගය පෙන්වන විට, ඒකට සියලු දෘෂ්ටි ප්‍රහීණ කරන්න වෙන්නේ තවත් දෘෂ්ටියක් ඇසුරු කරගෙන. තේරුණාද? අර අපි ගත්තම මූලපරියාය සූත්‍ර දේශනාවේ අන්තිමට කියනවා අසෘතවත් පෘතජ්ජනති මේ ධර්මයේ මඤ්ඤනා කෙරේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකති මේ ධර්මයේ මඤ්ඤනා නොවේ. දැන් අපිට ධර්මයේ මේකයි ධර්මයේ අරකයි කියලා මඤ්ඤනාවක් තියනවද නැද්ද පිට? තියෙනවා. සත්‍ය මේකයි කියලා ගත්ත පිහිටීමක් තියනවද නැද්ද? තියෙනවද? ඒකට කියනවා මොකද්ද? ඉදමෝහ සත්‍යම් මෝහ මඤ්ඤා. කියන්නේ මේකමයි සත්‍ය මේකමයි ඇත්ත කියන දැනක දැන් පිහිටලා ඉන්නවා නම් මේ වෙලාවේ. ඒක තමයි තියෙන ලොකුම මෝඩකමේ මඤ්ඤලා. ඇයි? එහෙම පිහිටලා ඉන්නකම්, එහෙම දැනගෙන ඉන්නකම් මොකද්ද? දැනගත් දේ සහ කෙනාව නියෝජනය කරගෙන ඉන්නේ. කොටින්ම කිව්වොත් ආත්මීය හැඟීම නියෝජනය කරගෙන තියෙන්නේ. තව පැත්තකින් ගත්තොත් නිත්‍ය හැඟීමක් නියෝජනය කරගෙන තියෙනවා. ධර්ම අභිසමය වෙනවයි කියලා කියන්නේම මොකක් වෙන්න බැරිද? ඉදමෝහ සත්‍යම් මෝහ මඤ්ඤං බෑ. මේකමයි සත්‍ය මේකමයි ඇත්ත කියලා පිහිටීමක් ඉදිරි වෙන්න බෑ. තේරුණාද? නොපිහිටීමත් වෑයම් නොකිරීමත් තමයි තියෙන්නේ. දැන් අපිට තියෙනවද නැද්ද පිහිටලා ඒ පිහිටගත් ස්වභාවයත් එක්ක බෑයමක්. සත්‍යයි කියලා මොකක් හරි ගත්තම නිතරම ඒ සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න උත්සාහයක් තියනවා නේද? තියෙනවා. නේද? මම නම් මේ ගෙදර යන ගමන ධර්මයේ දකින්නයි try කරන්නේ. ඒ වාඩි වෙලා ඉන්න ගමන ධර්මයේ දකින්නයි උත්සාහ වෙන්නේ කියලා මොකක් තියනවද? දරා ගැනීමක් එක්කලා සත්‍ය කියලා වෑයම් කිරීමක් වෑයම් කරන ස්වභාවයක් තියනවද නැද්ද? එතකොට දරාගත්ත කියන්නේම නිත්‍ය සංඥාවට ඇවිල්ලා. පිහිටුවා කියන්නේම නිත්‍ය සංඥාවට ඇවිල්ලා.
දරා ගත්තොත් කොටින්ම කිව්වොත් පිහිටුවොත් පිහිටන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ලෝකය. ඒ කියන්නේ මොකේද? රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරී විඥාන. දැන් බලන්නකො මේකයි ධර්මයේ මේකයි සත්‍ය කියලා බැහැගත්තා කියන්නේ බැහැ ගැනීම නැවත මොකක් වෙනවද? නැවත මොකක් වෙනවද? ඒක නැවත දෘෂ්ටියක්. ඒ විතරක් නෙවෙයි නැවත පිහිටීම. ඒක නැවතත් පංච උපාදානස්කන්ධය නිත්‍ය කොට ගැනීම. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මය කියලා දෙන්න උත්සාහවන්ත වෙනකොට විවිධ වචන පද විවිධ පර්යායම් විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. එක එක විදිහට කෙනාගේ පැත්තෙන් කියලා අපි කතා කළොත් කියන්න විදිහක් නැහැ. පිහිටලා ඉන්න ස්වභාවයේ විවිධ ආකාරයිද නැද්ද? නානාත්මයි. ඒතර බණ කියනකොටත් කෙනාට ගෝචර වෙන්නේ එක එක පැති වලින්. එක පැත්තක් කියනකොට කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ නැහැ. තව පැත්තකින් කියනකොට ඒක ගෝචර වෙන්න පුළුවන්. ඒකට හේතුව පිහිටා ඉන්න ස්වභාවයත් එක්කයි ඒක තීරණය වෙන්නේ. පිහිටලා ඉන්න ස්වභාවයත් එක්කයි තීරණය වෙන්නේ. දැන් බලන්න අපි බොහෝ විට අපි ධර්මය මේකයි කියලා සත්‍ය මේකයි කියලා පිහිටීමක ඉන්නවද නැද්ද? පිහිටීමක ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම ඒකල වෑයම කියනවා. ඇයි? ඒකේ පිහිටන්න ඕනේ කියන වෑයම තියෙනවා. ඒකේ පිහිටලා ලෝකෙ දකින්න ඕනේ කියන වෑයම තියනවද නැද්ද? එතකොට ආයි කණ්ණාඩියක් දාගෙන ඉන්නේ. ආයි දාගෙන. මේකෙදි කණ්ණාඩි දාන්න නෙවෙයි ධර්මයේ තියෙන කණ්ණාඩි ගලවන්න. දැන් අපි මොකද්ද දන්නව කරන්නේ? දාගෙන ඉන්න කණ්ණාඩි වැරදි, මේ කණ්ණාඩියේ ගැටලුවක් තියෙනවා, දෝෂයක් තියෙනවා කියලා මොකද්ද කරන්නේ? සාමෝනා බුලන් දාගන්න. දැන් ඒක දාගෙන මොකද්ද ටික කාලයක් ඉන්නකොට මේකේ දෝෂ සහිතයි, මේකේ පොඩි අවුලක් තියෙනවා කියලා ඒ කණ්ණාඩිය ගලවනවා. ආයෙ ටික දවසක් ඉඳලා මොකද්ද කරන්නේ? ඉතින් ඒ විදිහට මාරු කරේ නැද්ද ට්‍රැක් එක කාලෙන් කාලෙට? ඔය මාරු කරන්න හේතුව මොකද්ද දන්නවද? හැමදාම අලුත් කණ්ණාඩිය ධර්මයේ කියලා කොහෙට හරි ගිහිල්ලා පැලඳ ගන්නවා. තේරුණා? දැන් අපි මේ ධර්මයේ විග්‍රහ කරන්න උත්සාහවන්ත වෙන්නේ නිතරම කණ්ණාඩිය ගලවලා විසි කරන්නේ. දැන් හිතන්නකො කහ කණ්ණාඩියක් දාගත්තම පේන්නේ මොන පාටද? රතු එකක් දාගත්තම දැන් ඔන කහ එක දාගෙන ඉන්නකම් කහ එක තමයි එයාගේ ශක්තිය. ඌට මොකෙක් හරි එකේ කහ එක ගලවලා රතු එකක් පලන් දෙනවා. ඌට එදා ඉඳලා ශක්තිය මොකක්ද? දැන් රතු පාටයි. දැන් ඒකේ පිහිටලා මොකද්ද? බල ඉන්නවා පට්ට දැන් කහ කියන්නේ පට්ට බොරුවක් මේ බලහල්ලා මේ ඇත්ත මේක තමයි දැන් රතු. ටික දවසක් කොහොම ඉන්නකොට තව එක් කණ්ණාඩියක් මොකෙක් හරි ගෙනල්ලා දෙනවා. ඕක මොකද්ද බං මේක තමයි බාන්නේ කියලා. එතකොට ඕක දාගත්තම මොකද්ද වෙන්නේ? ඒ නිල් පාට එකක් දීලා තියෙනවා. රතු මොනවාද? මේක බොරුලු. මේක පට්ට බොරුවක් තේරෙන්නේ නැද්ද? මේක දාගෙන බලපල්ලා. ඕක දාගෙන ඉන්නකම් උඹලට හිතෙන්නේ කොහොම තමයි මේක දාගත්තම තමයි ඇත්ත තියෙන්නේ. කියලා තව එකක් දාගත්තද නැද්ද? ඔන්න ඔක තමයි ස්වභාවය. දැන් කාලෙන් කාලෙට අපි මොකද්ද කළේ? මේක තමයි ධර්මී, මේක තමයි සත්‍ය කියලා බැහැගත්තද නැහැ. ඒක කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. ඇයි? බලාගෙන ඇවිල්ලා තියන්නේ මොකද්ද? එක්ක දාගෙන ඉන්න කණ්ණාඩියට සමහරුන්ගේ දෘෂ්ටි තියනවා කොහොමද දන්නවද? දාගෙන ඉන්න කණ්ණාඩියට ගැලපෙන්නේ නැත්නම් ඒක වෙන කණ්ණාඩියක් නම් මොකක් කරන්නේ? ඒකයි කළා ඒකෙම පිටයි. මේ සමහරු ඉන්නවා මොකද්ද? දාගෙන ඉන්න එක වැරදි මේක මාරු කියලා එක දාගන්න. ඔය දෙක තමයි කියනවා කියන්නේ. එක්කෝ දාගෙන ඉන්න එකෙන් මලාට ගලවන්න ඒක මොකක්ද කියලා තියෙන පිටිපස්සට පටිය පුද්දාලා තද කරලා ඉර කරලා කියන්නේ අරක දාලා බලන්නවත් බෑ.
ඒක දරුණුයි ඈ. එයි ඒක දරුණු. මාරු කර කර යන්නේ කාට සතදන් දෙකක් හරි තියනවද නැද්ද? ඒක නෙවෙයි මේක නෙවෙයි ඒක කිච්ච දැන් අපි දදා බැලුවම දාන්න නැතුවවත් බලමු. නේ මොක දාගෙන හිටියත් ගැලෙව්වම එක වගේනේ කියලා තේරෙන්න නම් මොකක් වෙන්න ඕනේද? අන්න ගලව ගන්න දක්ෂ දෙන්න. මම කියන්නේ ගලව දාගෙන අපේ කාට තමයි කවදා හරි තේරෙන්නේ මොකද්ද? දාගන්න එක තමයි විකෘතිය, ගැලෙව්වම තමයි විකෘතිය. අපිට වැඩිපුරම සමාජයේ හම්බ වෙන්නේ ඔය ගලව ගන්නම බැරි. දාගත් එක ගලවන්නේ නැහැ. මොකද්ද කළා තියෙන්නේ? මම කියෝයි පිටිපස්සේ කන්නඩියේ පටියක් දාලා හිර කරලා තද්ද කරලා බැඳගෙන ඉන්නේ මොකද්ද? මොකක් කිව්වත් මේකමයි සත්‍ය, මේකමයි ඇත්ත, ඉද මොහ සත්‍ය මෝහ මඤ්ඤ. අරක දාගෙන අහනවා මොකද්ද මේ කියන්නේ? මේ බලපල්ලකෝ සත්‍ය මේක. මං දාගෙන ඉන්නේ කහපාට නෙදාගෙන උට හිතෙන්නේම කහයි. ඔන්න තව එකෙක් රතු එකක් දාගෙන ඉන්න ඌ කියනවා මොකද්ද? මේකමයි සත්‍ය. දැන් උන් දෙන්න ගොම්පොරයක්ද නැද්ද? එයි දෙන්නගේ ඒකටවත් ගලව ගන්න බෑ. ඒ නිසා ඇත්ත පේන්නේ දාගත් එකත් එක්ක වලිද නැද්ද? ඒ නිසා හොඳට මතක තියාගන්න. අපිට පේන්නේ නැද්ද ගොම්පොර? එහෙනම් ඇයි මේ පේන්නේ? දැන් මීහරක් කියන ගොන්නු මොකද්ද කරන්නේ? දුවගෙන ඇවිල්ලා එන ගන්නවද නැද්ද? අන්න ඒ වගේ මොකද්ද කරන්නේ? කකුල් පස්සට දාලා හප්පලා පොළව කලඹගෙන මොකක්ද දෙන්නේ? ඔබේ ඔක්කොම වැරදි, මේක තමයි මගේ එක හරි අහගනින්න කියලා එනවද නැද්ද? එතකොට මොකක්ද වෙන්නේ? ගහලා. ධර්මයේ කියන එක අවබෝධ වෙනකොට අන්තිමට අපිට තේරෙන්න ඕනේ මොකද්ද? මේකයි සත්‍ය, මේකයි ඇත්ත කියලා දැහැගන්න දෘෂ්ටියක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මූලික කාරණා. එහෙනම් කොටින්ම කිව්වොත් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ මොකක්ද? මොනවා හරි දෙයක් දැනගන්න නෙවෙයි. දැනගන්න. සාමාන්‍යයෙන් බුද්ධිය කියලා කියන්නේ දැනගන්නවා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ බුද්ධියට එහා එකක්ද නැද්ද? දැනගන්නවා නෙවෙයි විමසන්න. ඉන්න තැන මොකක්ද කියලා විමසලා බලන්න. ඉන්න තැන වැරද්ද දකින්න උත්සාහවන්ත වෙනවා. නේද? දැන් අපිට තියෙන බුද්ධිවන්තයා මොකද්ද තියෙන්නේ? බුද්ධියෙන් දෙවි කුජලයා මොකද්ද කරන්නේ? අභිමාන්නේ තමන්ගේ දේමයි හරි කියලා දාගත්ත කන්නාඩියම තුල දෘෂ්ටිගත වෙනවා. න්‍යායක් විදිහට ප්‍රඥාව ඉදිරියේ බුද්ධිය නීච වෙනවා. ඒක සිද්ධාර්ථයක්. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ප්‍රඥාව ඉදිරියේ බුද්ධිය පහත් කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තම සාමාන්‍ය ලෝක සිද්ධාන්ත වලත් තියෙනවා. ප්‍රඥාව ඉදිරියේ බුද්ධිය නීච වෙනවා කියන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන අපි ළඟ තියෙනවා නම් දරා ගැනීම ඒක එච්චර උසස් එකක් නෙවෙයි. ඒක අපිට උසස් කියලා හිතෙන්නේ දරාගත් එක ප්‍රඥාව වෙනකන් විතරයි. තේරෙනවද? ප්‍රඥාව පහළ වුණාට පස්සේ තේරෙනවා මේ දරා ගැනීම කොයිතරම් පහත්ද, වැරදි සහිතද, දෝෂ සහගතද කියලා තේරෙන්න ගන්නවා. තේරෙනවද? එහෙනම් අපි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ බුද්ධිය රජ කරවන්නද ප්‍රඥාව මතු කරගන්න. ප්‍රඥාව මතු කරගන්න. ඒතකොට මේ ප්‍රඥාව මතු වෙනවා කියලා කියන්නේ දැන් උගත්දී මොකක් කියලා යනවා. නීච වෙලා පහත් වෙලා යන එක දෝෂෙ කියනවා. තේරෙනවද? එහෙනම් පේනවයි කියන සිද්ධිය අපිට දැන් බුද්ධියත් එක්කලා එන පණිවිඩයක්. ප්‍රඥාවේ පණිවිඩයක්.
පෙනීමේ දෝෂය අපිට තියෙන්නේ නේ. ඇයි මම පෙනීමම ගන්නෙ කණ්ණාඩියත් එක්ක ලේසියෙන් මේක විග්‍රහ. දැන් අපිට තේරෙන්නේ මේ පෙනීම කණ්ණාඩියක් එක්කලා එන දෝෂයක් කියලා. මේ කණ්ණාඩිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් සුඛියත් දෘෂ්ටිය. සුඛියත්වය මමත්වයේ පිළිබඳව දෝෂෙත් එක්ක තමයි පේන්නේ. එතන මට පේනවා. කණ්ණාඩිය තමයි මමත්වය. එතකොට මට තමයි පේන්නේ. කණ්ණාඩියෙන් තමයි පේන්නේ. එතකොට කණ්ණාඩියේ ස්වභාවය තමයි පෙනීම විදිහට අපි දරන්නේ කියලා ගත්තොත් ඊවල උපමාවක්. එතකොට අපි දැන් බලන්න ඕනේ මේ කණ්ණාඩියේ මොකක් වෙනස් කරගන්න එකද අපි කරන්නේ. එතනම ගත්තා. කණ්ණාඩියේ ෆ්‍රේම් එකේ එහෙම තියදී කාචය තමයි මේ වෙනස් කරන්නේ. මේක ගලවන්න ඕනි පැත්තක තියන්න ඕනි කියලා හිතෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි බුද්ධියේ ස්වභාවය. තේරුණා? බුද්ධිය නිතරම බලන්නේ මොකද්ද? දැන උගත්කමක් මම කියලා මගේ කියලා දෙයක් ගොඩ ගන්න. තේරුණා? මමය මගේය කියලා බුද්ධියෙන් නෙමෙයි බුද්ධිමතෙක් වෙන්න. උද උච්ච කරගන්න. අපි කල්පනා කරන්න වෙනවා සාමාන්‍යයෙන් ගත්තම සිද්ධාන්ත වශයෙන් බුද්ධ උච්ච වුණොත් ඒ කියන්නේ බුද්ධිය උසස් කොට කලගෙනකොට එයාට ප්‍රඥාව මතු කරගන්න බුද්ධ ගොඩක් වෙලාවට උච්ච වෙන අයගේ ගුරු නීච වෙන්නේ ඒකයි. ගොඩක් වෙලාවට දිගට අසුවා. ඒ කියන්නේ ප්‍රඥාව පල්ලෙහාට දාලා නිතරම බුද්ධියේ තීරණයට එනවා. බුද්ධියේ තීරණයට. ඒකට හිතුනේ මේක මේ ජෝතිෂ්‍ය දුගන්නන්නේ. නෑ සිද්ධාන්තයක් ඒක ලෝක සිද්ධාන්තයක්. එතන අපි කොයි වෙලාවෙවත් බුද්ධිය උසස් කොට සලකන්න හොඳ නැහැ. බුද්ධිය කියලා කියන්නේ ඉදමෝහ සත්‍යම් මෝහ මඤ්ඤං කියන. අපිට දිනන මේක තමයි හරි මේක තමයි සත්‍ය මන් තරම් දන්නේ නෑ මන් තමයි වැද්දා මන් තමයි జగත මන් තමයි උගත. හිඟා කරන ගමනොත් එහෙම හිතෙන්න පුළුවන්. හිඟන්න අතර උ තමයි වැද්දා. තේරුණා? ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සාමාන්‍යයෙන් අපි බුද්ධියේ දේවල් තමයි මේ ජීවිතේදී හරි අපි දන්න කියලා දැනගත්තද? දන්නවා කියලා දැනගත්තද? අපි නිකන් තේරෙන විදිහට කිව්වොත් සරලව කිව්වොත් එහෙම අපි මේ ජීවිතේදී උපාධියක් අරගෙන හරි පොතපත කියවලා හරි දැනුමෙන් හරි ගොඩනගාගත්ත දේවල් ටිකක් තියෙනවා. තේරෙන්නේ නැහැ කතා කරන්නේ. ඒකට කියන අපි බුද්ධිය. තේරුණා? එතකොට මේ බුද්ධිය උසස් කොට බහුතරයක් සමාජය තුළ සලකනවා සහ පිළිගැනීම තියෙන මොකද? බුද්ධියට. අපිට ගෞරව නාම, තන්තුරු නම්බු නාම සියල්ල දෙන්නේ මොකටද? බුද්ධියට දැන උගත්කමට. නේ? උගත්කමට දැනගත්කමට. හරියට බුද්ධිය කියලා කියන්නේ ගලවන්න බැරි විදිහට මොකද්ද? ප්‍රේම් කරනවා. ප්‍රේම් එකක් කියන්නේ කණ්ණාඩියකට සීමා කරනවා. එතනින් එහාට උඩ ලෝකයක් නැහැ. තේරුණා? නියත මිත්‍යා දෘෂ්ටියට පාව වැටෙන්න පුළුවන්කම තියෙනවා. විමසන්නේ බැහැගත් දෘෂ්ටියට උපතින් බැහැගත්ොත් ආගමකට ඒ ආගමෙන් නිදහස් වෙන්න බෑ. ආගමික ලබ්ධි දැඩිසේ බැහැගත්ත ඉන්නේ ආගමික වශයෙන් නේ. එතකොට ඒ කියන්නේ ඒක තද දෘෂ්ටියක්. නිසා අපි කල්පනා කරන්න වෙනවා මෙන්න මේ විදිහට දැඩිසේ බුද්ධියට බැහැගත්තොත් මොකක්ද? ප්‍රඥාව මත කරගන්න බැරිද? ප්‍රඥාව මත කරගන්න බැරිද?
ඊළඟට අපි කල්පනා කළොත් දැටිසේ බුද්ධියට ගරහන්න ගියොත් තව මොකක් වෙනවද? ගරහන්න ගියොත් ඈ මේ අවත කන්නාඩිය ගරහන කන්නාඩිය එකක් දැඩි දෘෂ්ටියක් නේ දැඩි දෘෂ්ටියක් නේ මම ඔබට මේ කියන්න හදන්නේ වෙන මොකෝත් නෙවෙයි අපි සාමාන්‍යයෙන් ගත්තම අන්ත දෙකක් තියෙනවා නේ නේද එක්කෝ දරා ගැනීම වැඩි වුණාම ගැරහීම් වැඩි වෙනවද නැද්ද එහෙනම් මේ ධර්මයේ අවබෝධ වෙනකොට දරා ගැනීම ඉවත් වුණොත් ගැරහීම් මොකක්ද වෙනවද ගැරහීම් නැතිලා කොටින්ම කිව්වොත් අපිට අන්තිමට මේකයි හරි කියලා ප්‍රේම එකකට මේකයි වැරදි කියලා ප්‍රේම එකකට බහින්න බැරි අවබෝධයකට වෙනවා මේකයි හරි මේකයි වැරදි කියලා දැස්සොත් මොකද හරි නිසායි වැරද්ද නිසායි හරි මේ ප්‍රේම එකමද නැද්ද එහෙනම් මේ ප්‍රේම එක සම්පූර්ණයෙන්ම කන්නාඩි කූට්ටම ගලවලා පැත්තකට තියලා බැලුවොත් මොකක්ද එතකොට අපිට ප්‍රේම එකකින් දකින ස්වභාවය ඉක්මවා යනවා එතකොට විවිධ ප්‍රේම වලින් දකින අය දිහා ඇති වෙන්නේ මොකද්ද අනුකම්පාව එතකොට මේ කන්නාඩිය දාගෙන එයා කියන දේවල් දිහා බලන්නේ කොහොමද ඒක තමයි අපි කියන්නේ මහා කරුණා බුදුහාමුදුරන්ට තිබුණේ. කාට එහෙම ඉවසන්න පුළුවන් හැකියාව වෙන කාටවත් නැහැ. මහා කරුණාව දෙන්න පුළුවන් මහා කරුණාව. දැන් හිතන්නකෝ. දැන් ආලෝකයේ වදන්නේ දැන් අපි වගේ එකෙක් ළඟට ආලෝක වගේ තර්ක කර ආව මොකද අතහැරලා යනවද නැද්ද? මොනම් මගුලක්ද මේකට කොච්චර කිව්වා වැඩක් නැහැ කියලා යන්න බැරි. එහෙම කරන්නේ නැද්ද? නේ? ඊළඟ තප්පරේදී උගේ දෘෂ්ටි ඉවසීමෙන් හිටියොත් කැඩෙන්න බැරිද? නේ? ඒ කියන්නේ ඉවසී. ඒ කියන්නේ අර අපි ධර්මයේ නිකන් කතා කරන මෙත්තා කරුණා මුදිතා කියන ගුණය නිකම්ම ප්‍රගුණ වෙන බලෙන් ප්‍රගුණ කරන්න බෑ. කන්නාඩි දාගෙන ඔක ප්‍රගුණ කරන්න බෑ. සම්මා දිට්ඨියට එනකොටයි මේක ප්‍රගුණ වෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මොකද්ද කතා කරනකොට නේ ඇසුරු කරනකොට තේරෙනවා මොකද්ද මේ කන්නාඩියක් දාගෙන. ඒ නිසා බයිනවද තෝ කන්නාඩි ගලවපන්. එතකොට ඌ ගලවන්නේ ඇයි? බුද්ධිමතා කැමති නෑ බුද්ධියට ගරහනවා. නේ ඌ උඩින් තියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කළා තියෙන විතරම මොකද්ද? ඌ උඩින් තියලා ඌ කියන එක අහගෙන ඉඳලානේ මොකක්වත් දන්නේ නෑ වගේ තමයි ඉඳලා තියෙන්නේ. එහෙම ඉඳලා තමයි හිමිටනේ ප්‍රොග්‍රී දීලා තියෙන්නේ. මම කියන්නේ අපිට සාමාන්‍ය මේ සමාජය ඇතුලේ ගත්තම අපිට පේනවද නැද්ද කන්නාඩිය ගලවලා බැලුවම විවිධ කන්නාඩි දදා බලපු කෙනා දන්නවද නැද්ද මම ඕක දාගෙන හිටියේ ඕකත් දාගෙන හිටියේ අරකත් දාලා බැලුවා මේකත් දාලා බැලුවා ඒක දැම්ම මේකේ ස්වභාවය තමයි තේන්නේ හරියට ගලවලා බැලුවට පස්සේ කිසිම ස්වභාවයක් නැහැ ඒක තමයි ස්වභාවය කියලා බෑ ඒ නිසා සුඛියත්ව දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන කන්නාඩි දාගෙන ඉන්න අයට තියෙන තිබ්බ බුදුරජාණන් වහන්සේ මොකක්ද අනුකම්පාව කරුණාව ඒ නිසා මේ ධර්මය අවබෝධ වෙන්න නිහතමානී තේන අනතිමානී ඒ බලෙන් ගන්න බෑ අපි ඔය නියතමානී අනිතමානී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා එහෙම අපි බලෙන් ආරූඪ කරන්න හදනවා නේද? ඒ තවත් කන්නාඩියක් විතරයි.
ඒක චුට්ට වෙලාවයි. මෙත්තාව බලා ගන්න පුළුවන් තමන් දාගත්ත කන්නාඩියට එහා එකක් තව එකෙක් ඇවිල්ලා කිව්වොත් මරා ගන්න. ඇයි? එතකොට මෙත්තාව ඉවරයි. මෙත්තාව සිද්ධිය මොකද කියනකම් විතරද? අර තමන්ගේ සාපේක්ෂ වාදයට දෘෂ්ටියට එකඟ වෙලා එහි කියනකම් විතරයි. ඊට පස්සේ මොකක් වෙනවද? ඒක ඉවරයි. තේරුණාද? ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ ධර්මය අධ්‍යයනය කරන වනම් මේ ධර්මයට එනවා නම් මොකද ඉස්සල්ලා තේරුම් ගන්න අපි ඉන්න තැන වැරදි කියලා. දැන් කොතන හරි සත්‍ය කියලා එකක් ඔබේ ජීවිතේ තියෙනවනේ. සත්‍ය කියලා දෘෂ්ටියක් ඔබේ ජීවිතේ තියෙනවා නම් එතන වැරද්ද ඉස්සල්ලා දකින්න. ඇයි? ඒකට ගහන්න බෑ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කණ්ණාඩි ගලවන්න දක්ෂ නැහැ. තේරුණා? නේද? ඇයි? ඒ දැනගත්කම උගත්කම තමයි මමත්වය. මට ඉදිරියේ මට සාපේක්ෂව පේන එක. මට සාපේක්ෂව දැනගන්න ලැබෙන එක. තේරුණා? මම කියලා බලන්න තියෙන්නේ මොකද්ද? මමත්වෙන් අත්දකින්න ඉතුරු වෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මේ දන්නේ නැහැ. ඒ සත්‍ය කියලා දන්නේ. ඒ නිසා ඉස්සල්ලාම මොකද්ද ප්‍රගුණ කරන්නේ? නිකන් මම ඔබට කියන්නේ සත්‍ය කියන එක පැත්තක තියන්න. එතන තමයි කල්යාණ මිත්‍රත්වයේ මතුවෙන්නේ. දැන් අපි ඔය කල්යාණ මිත්‍රයාට නැමෙන්න කියලා කියනවනේ නිතරම ධර්මයේ. ඒතර මේ කල්යාණ මිත්‍රයාට නැමෙන්න කියන්නේ කන්නාඩියක් ගෙනල්ලා හදට ගැට ගහගන්න එක නෙවෙයි. මොකද්ද? අපි දන්න බව ගලවන්න තමයි කල්යාණ මිත්‍රත්වයේ මතුවේ. මොකද කල්යාණ මිත්‍රයා කියන්නේ පුජ්‍යලත්වයේ නෙවෙයි. පුජ්‍යලත්වයේ ඉක්මවා යන අනිවිදේතයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. එතකොට කල්යාණ මිත්‍රත්වයෙන් තමයි සද්ධර්මයේ ඉන්නේ කියලා අපි කියන්නේ. යෝනිසෝ මනසිකාරය උපදින්නේ කියලා අපි කියන්නේ. සත්‍ය අසත්‍ය තේරෙන්නේ එතන කියලා කියන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක මේ ධර්ම අවබෝධය කියන තැනදී දන්නා බවක් ඇති කරගන්න දන්නා ප්‍රේම එකක් කාචයක් නිර්මාණය කරගන්න උත්සාහවන්ත වෙන්න එපා. කොටින්ම කිව්වොත් බණ දැනගන්න බණ අහන්න එපා. ධර්මයේ දැනගන්න බණ අහන්න එපා. දැන් ඔබට තේරෙයි අපි මේ සාකච්ඡාව කරගෙන යනකොට මේක ඇතුලේ කාටවත් මෙන්න මේකයි සත්‍ය කියලා බහින්ද ඉතිරිවීමක් වෙන එකක් නැහැ. මෙන්න මේකයි සත්‍ය කියලා බහින්ද ඉතිරිවීමක් වෙන එකක් නැහැ. එහෙම සත්‍ය කියලා බැහැ ගැනීමක් තිබුණා මොකක්ද? අනිවාර්යයෙන් ඒක මෝඩකම මඤ්ඤණාව දැස ගැනීම දෘෂ්ටියක් බවට පත් වෙනවා. හරි. දැන් අපි මෙහෙම කල්පනා කරමු. දැන් සක්කාය කියන කුමටද සක්කාය කියන්නේ කියලා ගත්තම ආයි කියනවා ධර්මයේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධයට සක්කාය කියනවා. දැන් පංච උපාදාන ස්කන්ධය කියන වචනේ මේ ධර්මයේ හැමතැනම පාවිච්චි වෙනවා. තේරුණා? මේ වචනේ කාට හරි බරක් තියනවා නම් අර මං කිව්වා වගේ ප්‍රේම එක තමයි සක්කාය කියලා කියන්නේ කන්නාඩිය. මේ කන්නාඩියෙන් දකින දෘෂ්ටිය තමයි මොකද්ද? සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතර කන්නාඩියෙන් දකිනකොට අපිට පේනවා කොහොමද? මොකද්ද? කහ පාටින්, රතු පාටින්, නිල් පාටින් විචිත්‍ර විච්ච ඉරහඳ තාරකා ගස්ගල් අම්මා තාත්තා දුව පුතා ඇලදොල ගංගා මහා සමුද්‍ර වලින් පිරිච්ච ලෝකික ජීවත් වෙන මම කියලා ඔන්න කන්නාඩියෙන් කියනවා.
පෙන්වනවද නැද්ද කන්ද? ලෝකෙට මං ඉපදිලා ඒ සුන්දර ලෝකේ මම ජීවත් වෙලා කාලයක් මම මැරිලා යනවා ලෝකෙ මෙහෙම කියනවා කියලා මොකක්ද කියනවා? කන්නාඩිය පිටිපස්සේ ඉන්න මම කියලා. හරියට සක්කාය දිට්ඨියත් එක්කලා මේ ලෝකෙ දකින්න විදිහ වගේ. තේරුණාද? අන්න ඒ වගේ සරල කිව්වා. හරි. නිකම් මම මෙහෙම කියන්නම් ඔබට තේරෙන්න වගේ. දැන් කල්පනා කරන්න හැම නිතරම මොකක් පිළිබඳව ගත්තත් අපිට තියෙනවද නැද්ද මෙනෙහි වෙන ගතිය. මේ මෙනෙහි වෙන ගතියට තමයි අපි කියන්නේ මඤ්ඤති. මොකද්ද? මඤ්ඤති. හිතෙන බව. හිතන බවක් නෙවෙයි හිතෙන බව. හිතනවයි කියලාත් හිතෙනවද නැද්ද? දැන් තේරෙන විදිය තේරෙන සිංහලෙන් කියනකොට පේනවයි කියලා මෙනෙහි වෙනවද නැද්ද? අහවල් දේ පේන්නේ කියලා තියෙනවද නැද්ද? ඇහෙනවයි කියලා මෙනෙහි වෙනවා. දැනෙනවයි කියලා හිතෙනවයි කියලා අන්න හිතෙනවයි කියලා මෙනෙහි වෙනවා මානසිකාරය. තොරේ මානසිකාරයෙන් තොර අපිට අත්දැකීමක් තියනවාද ජීවිතේ කියලා? ජීවිතේ කියලා අත්දැකීම එන අංක එකට අපි කඩා ගන්න ඕනි දැනක් තියෙනවා මොකද්ද? හරියට කණ්ණාඩිය අපි අර කතා කරපො කණ්ණාඩි යුගල වගේ තමයි මෙන්න මේ මට පේනවයි කියන සිත්. මේ මම කියන එක කණ්ණාඩිය. එතන මැද තියෙන බාධකීය. එතන මම හරහායි පේන්නේ කියන එක නැද්ද මේ තියෙන්නේ? එතකොට මාව පේන්නේ කොතනද? එතකොට මේ මාව පේන්නේ මාව පේනවා නේ? ඒ නිසා මට පේනවා නෙවෙයි පේනවයි කියන සිද්ධියේ මම කොටින්ම ගත්තොත් නිකන් කරලවක පේනවයි කියන සිද්ධියේද නැද්ද මම? පේනවයි කියන සිද්ධියට මම ඇතුළත්ද නැද්ද? එහෙනම් මට පේනවද? පේනවයි කියන සිද්ධියට මම ඇතුළත්. සරලව එහෙම එකින් එක යා. එහෙනම් ඔන්න අපිට තිබ්බ පළවෙනි දෝෂේ මොකද්ද? මට පේනවයි කියලා තිබ්බනම් දෝෂයක් දැන් දරගන්නවා මොකද්ද? ඒක දෝෂයක්. මට පේනවයි කියලා තිබ්බ එක දෝෂ සහිතයි ඒක වැරදි. එහෙනම් මොකද්ද? පේනවයි කියන සිද්ධියටයි මාව ඇතුළත් වෙන්නේ මාවත් නියෝජනය. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පේනවයි කියන සිද්ධියෙන් පරිබාහිරව පේන මම කියලා චරිතයක් වෙන් කරලා ගන්න පුළුවන්. දැන් පේනවයි කියන සිද්ධියෙන්ම තමයි මාවත් නියෝජනය කරන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න ඇහැ කන නාසය දිව ශරීරය බුද්ධ දේශනාවට අනුවම ගත්තත් ආධ්‍යාත්මික ආයතන. මොකද ආධ්‍යාත්මික ආයතන ධම්මායතන පරියාපන්නයි කියලා කියනවා. ධම්මායතන කියන්නේ මොකක්ද? ධම්මායතනය කියලා කියන්නේ දකින්න බෑ අනිදස්සනයිනේ. ඒ කියන්නේ පේනවයි කියන මෙනෙහි වීම අනුව යනවා. ඇහෙනවයි කියන මෙනෙහි වීම අනුව යනවා කන. කියන්නේ ඇහෙනවයි කියන සිද්ධියෙන් තොරව කන ගැනත් දකින්න පුළුවන්.
බීරෙක් කියලා හිතන්නකො. බීරෙකුට කවදාකවත් කන ගැන හෝ ශබ්ද ගැන අත්දැකීමක් තියෙනවා. බීරගේ ලෝකේ කනක් ශබ්දයක් හටගෙන තියෙනවා. බීර දිහා අපි බැලුවොත් අර කණ්ණාඩියෙන් මට වෙන්නේ බීරෙක් කියන කණ්ණාඩියෙන් බැලුවොත් මොකක්ද වෙන්නේ? බීරට කන තියෙනවා, බීරගේ වටේ ශබ්ද තියෙනවා, ඇහෙන්නේ නැහැ කියන දෘෂ්ටියක් හැදෙනවද නැද්ද? හැබැයි බීරගේ පැත්තෙන් ගත්තොත් මොකක්ද තියෙන්නේ? උගේ ලෝකේ කන පිළිබඳ අත්දැකීමක් නැහැ. මොකක් ගැන අත්දැකීමක් නැහැ. ශබ්දයේ පිළිබඳ අත්දැකීමක්. එහෙනම් බීරට කන ඉපදිලාම කනක් සකස් වෙලාම කනක් හටගෙනම කොටින් උඩ කනක් තිබිලා නැහැ. ශබ්දයක් එහෙනම් කන ශබ්දයේ සහිත ලෝකයක පහළ වීමක් නැහැ. එහෙනම් දැන් පැහැදිලිද? මේක අත්ථ භාව පරියාපන්නයි එහෙම නැත්නම් ධම්මායතන පරියාපන්නයි කිව්වේ. මේක දකින්න බෑ කොහොමද? හැඟීමටයි ගෝචර වෙන්නේ කන කියන එක. නාසය කියන එක, දිව කියන එක, මන කියන එක. එහෙනම් කොටින්ම කිව්වොත් කල්පනා කරන්න මෙතන ඉන්න මට පේනවා නෙවෙයි, මෙතන ඉන්න මට ඇහෙනවා නෙවෙයි, පේනවයි කියන සිද්ධියට අපි මොකක් කරලා තියෙනවද? බැරියර් එකක් කණ්ණාඩියක් දාලා තියෙනවා. මොකද්ද? මම කියලා සුඛියක් කියලා. පෙරඳගත්ත කණ්ණාඩිය වගේ තමයි මේ මමත්වය. මම හරහායි පේන්නේ කියලා ඒ තාක්කල් මොකද්ද? සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. ඔන්න පළවෙනියට මේකේ දෝෂය මොකද්ද? මේකේ දෝෂය තේරුම් ගන්න. මම හරහායි පේන්නේ කියන එකේ දෝෂයක් තියෙන දෝෂ සහිතයි කියන කතාව තේරුම් ගන්න. ඔන්න කල්පනා කරමු එහෙමනම් අපි කිව්වා පේනවා කියලා මෙනෙහි වෙනවා, ඇහෙනවා කියලා මෙනෙහි වෙනවා, දැනෙනවා කියලා මෙනෙහි වෙනවා, දැනගන්නවා හිතෙනවා කියලා මෙනෙහි කරනවා. පේනවා කියන මෙනෙහි වීමෙන් පරිබාහිර පේන්නේ අහවල් දේය කියන දැස ගැනීම තියෙනවා. කියන්නේ පේනවයි කියන සිද්ධියෙන් පරිබාහිර පෙනිච්ච දෙයක් තියෙනවා. පේනවයි කියන්නේම අහවල් දේ කියලා අරගෙනද නැද්ද? ඇහෙනවයි කියන්නේම අහවල් දේ කියලා අරගෙනද නැද්ද? එතකොට අහවල් දේ කියලා ගත්ත කියන්නේ මොකක් කියලා? අහවල් කෙනා නියෝජනීය දෙලා කියන එකද නැද්ද? දෙපැත්තක් තියනවද නැද්ද? කෙනා ඉන්නවා දෙන්නේ නේද? එතකොට අර කණ්ණාඩිය කැළඹිලා තියෙනවා. නේද? කැළඹිලා තියෙනවා. එහෙනම් ඒ සත්‍ය නෙවෙයි දෙන්නේ කැළඹගත්ත කණ්ණාඩියේ ස්වභාවය තමයි වෙන්නේ. මොකක්ද අත්දකින්නේ? කැළඹගත්ත කණ්ණාඩියේ ස්වභාවය. හරි. මේක තේරුම් කරවන්න මම නිකන් සරලව මෙහෙම කියන්නම්කෝ. දැන් හැමෝම හීනේ ගැන කතා කරනවා. දැන් ඔබ හිතන්න ඔබ දැන් නිින්දට යනවා. අද නිින්දකට ගියා. අපි කවුරු හරි ඉන්නවද නිින්ද අත්දැකපු කෙනෙක්? කියන්න බලන්න මං නිින්ද අත්දැක්ක මේ වගේ නිින්ද කියන්නේ. කවුරු හරි නිදිය ගත්ත කෙනෙක් ඉන්නවා?
බලන්න අර නිදියගෙන හිටපාර අම්මා කියන්න බලන්න මං දැන් ටිකක් නිදාගෙන හිටියා කියලා ඒ නිින්ද ගියපු ස්වභාවය අත්දැක්කද? නිින්ද අත්දකින්න බෑ. නිින්ද අත්දකින්න පුළුවන් බෑ. එතකොට මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. නිදිය ගත්තට පස්සේ ඇහැරලා හිටපු මට මොකද වුනේ? මොකක්ද? මට නිින්ද ගියා කියලා බේරෙන්න හදන්න එපා. මං අහන්නේ නිින්ද ගියාම ඌට මොකද වුනේ? මොකද්ද? මෙච්චර කන් හැරගෙන හිටපු මේ ලෝකේ ජීවත් වෙච්ච අවුරුදු ගානක් ආපු කල්ප ගානක් ආපු සසර ආපුනේ කෝ එක. නියම් මහපෝ. මොකද නෑ. දැන් ඌ නෑ කියලාවත් එකක් ගොඩ නැගෙනවද? එතකොට ගත්තොත් නිින්ද කියන දේ නිකන් උපමා කොට ගන්න. නොහටගත් ස්වභාවයක්. කියන්න වදන් නැහැ. කියන්න වදන් නැහැ කියලා වෙනමත් කියන ඒ වගේ නෙවෙයි මම කියන්නේ. නිින්ද ගැන කියන්න වදන් කියන්න වචන නැහැ. මේ අර වගේ මේ වගේ කොච්චර උත්සාහවන්ත වුණත් නිින්ද ගැන කියන්න වෙන්නේ. තමයි කියලා නිින්ද ගියාම මොලේට මේව වෙනවා මේ කතා වැඩක් නෑ. ඒ ලියපිටායෙන් අහන්න උඹ නිින්ද අද්දැක්කා. මහාචාර්ය කෙනෙක් හරි කමන්නේ නිින්ද ගැන ලියලා තියෙන ලෝකෙන් අහන්න ගෙන්නලා මොකද? උඹ නිින්ද අද්දැක්කා කියලා දැන් ඔප්පු කරලා දෙන්න. මටත් ඒක අත්දැකලා වැඩි කරන්නේ. මේ මොන මහාචාර්ය කෙනෙක් නිින්ද ගැන පොත ලියලා තිබ්බම මොකද? නිින්ද ගැන නෙවෙයි ලියලා තියෙන්නේ මොකද? නිින්ද කියලා හිතාගත්ත මඤ්ඤමක් කරලා. ඒ හැර නිින්ද ගැන මොකක් කරන්නේ? නිින්ද අත්දකින්න බෑ. මේක තේරෙන්න මම මේක කියන්නේ නැහැ. එනම් පැහැදිලිද නිින්දට ආපු කෙනෙක් ඉන්නවද? නිින්ද හිටපු කෙනෙක් ඉන්නවද? නිින්දෙන් යන කෙනෙක් ඉන්නවද? නිදාගත්ත ඉරහඳ තාරකා ගස්ගල් ලැලදොල ගංගා මහා සමුද්‍ර සහිත ලෝකෙක අහවල් රටේ හදපු 7 ස්ටාර් හෝටලයක සුපිරි කාමරයක නිදිය ගත්තම දැන් ඔබ හිතන්න ඔබ යනවා 7 ස්ටාර් එකට. හරි? යනකොට හැන්දෑවේ 7යි. ඉක්මනට නාලා කාලා 9 වෙනකොට දුන්න. දැන් දන්නවද මම 7 ස්ටාර් එකේ ඉන්නේ පට්ට පොරක් මන් නිදිය. ඈ? දැන් මොන 7 ස්ටාර්? දැන් මම ඉන්නවද මලාද ලෝකේ තියනවද නැද්ද? ඒ කියන්නේ මොන කතාවක්වත් සකස් වෙලා නැහැ. මොකක්වත් මම සකස් වෙලත් නැහැ. ලෝකේ සකස් වෙලත් දැන් මම ඇතත් නෙවෙයි මම නැතත් මොකක්වත් කතා කරන්නේ. කතා කළ නැහැටි. නේද? කතා කරන්නේ. සිතාගත නමඤ්ඤති මඤ්ඤණාවක් යෙදෙන්නේ සකස් වෙලා නැහැ. දැන් නොහට ගත්තා. නොහට ගැනීමක් වගේ හට ගැනීමක තේයාවක් නැහැ. වචනයකින් ප්‍රකාශ කළ නැහැ. නිකන් විඥානං අනිදස්සන. නේ අන්ත නැහැ. එහෙනම් කිසි තැනක දැන් තේරුම් ගන්න බලන්න එහෙමනම් ඔන්න
මේ නින්දේදී හීනයක් දකින්න. දැන් නින්දේ කෙනෙක් හිටියාද හීන දකින්න? නින්දේ මොකෙක්වත් නැහැ. කෙනා ආවද නැද්ද හීනෙට? හීනට. ඒ හීනේ ගැඹුරුයි නෙවෙයි හීන කියලා කිව්වට අපි ඔක හරියට විග්‍රහ කරගන්නේ මායාවක් හීනයක් කියනවා. මේ පොඩ්ඩක් හොඳට බලමු විශ්ලේෂණය. නින්දේ හිටපු නැති මං හීනෙට ආවා. මම කියන්නේ දැන් හීනෙට ආව කොහෙන්ද ලා? මම බලන්න නින්දේ හිටියේ නැහැ. ඒ හීනෙට ආවට පස්සේ දැන් හීනේ අද්ද සත්‍යයක්. හීනේ මං ඉන්නවා දැන් ඇත්ත තමයි. මොකද්ද? දැන් ඇත්ත. අය මොකුත් නෑ දැන් මොකක්ද උනේ? හීනේදී මං වැඩද? කොහමද වැඩ? මම හවලා මං ජගතා උගතා මම ඉන්නේ මොකද්ද? දිග්ග ලෝක බ්‍රහ්ම ලෝක හතර අපාය මනුස්ස ලෝක සහිත මොකේද? ඉන්දියන් සාගරේ මුතු ඇටේ සෞරග්‍රහ මණ්ඩලයේ ලෝකේ කැරකෙන ලෝකික මං ඉන්නවා. මං අහවල් දවසේ ඉපදිච්ච අහවලාට දාව ඉපදිච්ච අහවල් විදියට ඉගෙන ගත්ත අහවල් රට රාජ්‍යවල ගිහිල්ලා ආපු අහවල් රැකී රක්ෂා කරපු අහවලාව විවාහ කරගත්ත අහවල් එකම. දැන් ඌ මොකද්ද කරන්නේ? ඌ කනවා බොනවා විනෝද දෙනවා ආතල් ගන්නවා. දැන් හීනයක් නෙවෙයි ඒක මොකදලා? ඒක දැන් සත්‍ය වෙලා තියෙනවා. කවදාකවත් හීනේ දකිද්දි හීනයක් කියලා හිතෙන්නේ නැත්. ඉපදුනත් හීනෙන් ජීවත් වුණත් හීනෙන් මල කිව්වා. දැන් එතකොට ඉපදීම සත්‍ය වෙනවා ජීවත් වීම සත්‍ය වෙනවා මැරිලා යන එක සත්‍ය. දැන් කල්පනා කරලා කවුරු හරි ඔබට කියලා දුන්නද නැද්ද? ඔබ මේ හීනේදී ඉන්න ඔබ හීනේදී ඔබට කවුරු හරි හම්බුණා ගුරුවරු. ඒ ගුරුවරයා ඔබට කියලා දුන්නා. මේ හීනෙන් ඔබට හම්බුණා බුදුදහම බුද්ධ ආගම. මේ බුද්ධ ආගමේ කියන්නේ ඔබට මොකද්ද? පව්පින් ගැන, හොඳ නරක ගැන, අපාය ගැන, දිව්‍ය ලෝක ගැන කියනවද නැද්ද? කියන්නේ. දැන් අපායන්ට බයද නැද්ද? එයි ජම රජුගේ ළඟට යයි. ජම රජුෝ කටු ගහයි වද දෙයි දැන් බයද නැද්ද? ඒ නිසා දැන් මොකද්ද කරන්නේ මේ හීනෙන් යමයට බය වෙලා හීනෙන් මොකද්ද කරන්නේ? අටපිරිකරයක් ඔළුවේ තියාගෙන චෛත්‍යයක් වටේ දුවන වෙයි. අපායේ අවබෝධයෙන් නෙවෙයි හරි අපායයි කියන බයට. දැන් තව කොහේ හරි ආගමක නම් හීනේ දැක්කේ. ඒ උපතින්ම ඉපදුනා කියන තැන ඉඳලා මේ දකින්න හීනේ මොකක්ද කියලා. ඌ වෙන ආගමිකේ ඌ කියන මොකද්ද යක්ෂයා ළඟට යනවා උඹ මෙහෙම හිටියොත් දෙයයන් ළඟට යන්න මේක කරන්න කියලා. දැන් මේ හීනේ ඉන්න මම යසට වැඩද නැද්ද? දැන් ආපස්සට හැරිලා බැලුවොත් අතීතයේ කියලා නිකන් අපි හැරිලා බැලුවොත් මේ දැන් මේ හීනේ ඇතුළේ ඉඳලා කියන ටොක්ක්ක් කනලා මේ අතීතයේ බලපං කියලා හීනෙන්ම එවිලා කියනවා ගුරුවරේ. කොහොමද අතීතේ? ජීවත් වෙච්ච අතීතේ කෝ කියලා අහන එතකොට කියනවා මොකද්ද? ඉස්සු දෙලින්න එපා ඒක ඉවරයි. ඒක ආයෙ එන්නේ කොහොමද අනාගතේ කියලා නේද කියන්නේ? මොන ප්‍රශ්න කරන්න එපා තාම ඇවිල්ලා නැහැ ඉස්සරහට එනවා. නේ? දැන් හීනෙක ස්වභාවය ගත්තොත් දකින්න වෙලාවට සත්‍යමයි. නේ? ඇත්තමයි ඉදමෝහ සත්‍යම් මෝහමඤ්ඤං.
ඒකමයි සත්‍ය. ඔන්න ඒකමයි. දැන් ආයි බොරු කියලා කියන්න පුළුවන්ද නේද? බෑ කියන්න. ඒ තරමටම නිත්‍ය. දැන් කල්පනා කරන්න අපි දැන් වර්තමානයේ කියන එක පනවනවනේ. මේ වර්තමානයේ කියන ස්වභාවයට ඇවිල්ලා බැලුවා. වර්තමානයේ පනවන්නේ කොපමණ කාලයකින්ද? ගාල් බලන්න. ඔබට තේරෙන්නේ අතීතයේ අනාගතයේ මත පදනම් වෙලා බැහැගෙනද නැද්ද වර්තමානයේ? තප්පර දෙකක් මත පදනම් වෙලාද නැද්ද තප්පරේ කියලා මේ වෙලාව බලන්න. තේරෙන්නේ නැද්ද සාමාන්‍යයෙන් ගත්තා? කාලය කියන්නේ සාපේක්ෂයක්. කොටින්ම කිව්වොත් කාලය කියන්නේ මොකක්ද? මඤ්ඤණා. නේ? කාලය කියන්නේ තනිකරම ගත්තොත් සංකල්පයක්. උපකල්පනයක්. නිගමනයක්. ඒ විදිහට වචන කියන්නේ. එතකොට කල්පනා කරන්න කාලේ නිශ්චිත නැති අනන්තයක්ද නැද්ද? කාලේ අනන්තයක්. එතකොට අනන්ත වූ කාලයක ජීවත් වෙච්ච කෙනා අන්තයක් නෑ. ඌටත් ඒක අදාළද? එහෙනම් අනන්ත වූ කාලයක අත්දැකීම ලෝකයේ එහෙනම් අන්තවත්ද අනන්තද? අනන්තයි. අනන්තද? දැන් ඔන්න ඔබ කතා කරනවා සසර ගැන, දිව්‍ය ලෝක ගැන, අපාය ගැන. එතකොට තුන් ලෝකෙම ගැන දැන් අත්දකින්නේ මොකෙන්ද එහෙනම්? කීනෙන් හිතේ. හරි? ඒතර දැන් මේ ඊනේ ඇතුලේ මම කීනෙන් ඉපදිනවා, මැරෙනවා, ලෙඩ වෙනවා. දැන් කල්පනා කරන්නකෝ මේ වෙලාවේ ඊනෙන් අම්මා මැරිලා වලේ දාන. දින වලක් කපලා බලට දැන්. දැන් මේ අම්මා මැරිච්ච වෙලාව ආයේ කවදාකවත් එනවා. ආයේ අම්මා මැරිච්ච වෙලාව වෙනස් කරලා ජීවත් කරවන්න පුළුවන් අවස්ථාවක් එනවා. නිකන් තේරෙන්නේ නැද්ද? මේක මම කියලා එකෙකුට පාලනය කරන්න බෑ. එතන මම කියන්නේ ඊනේ මොකද්ද? ඊනේ මොකටද? මම ඉන්නේ. එහෙනම් තේරෙන්නේ නැද්ද නිකන් මේ හීනය මම කරවනවද? ඉබේ සිද්ධ වෙනවද අනිකෙක් කරවනවද? ඉබේ වෙනවනේ. මේ මොකද්ද? හරි දෙයියනේ මොකක් වෙලාද මේ හීනේ? ඉබේ වෙනවලු. දැන් අපි බලමු ඇත්තටම ඉබේ වෙනවා. බලපු ගමන් තේරෙනවද නැද්ද? දුන්නා ගොඩෙන් මොකද්ද? ඉබේ දැන් මේකට අම්මේ හීනයක් කියන්නේ දැන් අම්මා හීන දැකලා තියෙනවනේ නේ. දැකලා තියෙනවා. හීනේ කොහෙද සිද්ධ වෙන්නේ? හීනේ කොතනද දැක්කේ? දැකපු තැනද? දැකපු තැන නෙමෙයි දැක්කා. හැබැයි දැක්ක තැන නේ. දැක්ක තැන නේ. මම හීනෙන් දැක්කේ ලැට් එක. නෑ ගොඩක් අය මේ දවස්වල කියන වැසිකිලි දකින්නවා කියන්නේ. ඇයි මම එහෙම කිව්වේ? සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකය හඳුන්වන්නේ මොකක් කියලා? ලෝකේ පහ කොටසක් තමයි. ඒ කියන්නේ ලෝකය තමයි අපිට තියෙන නරකාදිය නේද? ලෝකේ තුච්චයි කියලා කියන්නේ. තුච්ච ලෝකය කියලා කියන්නේ. නේද? ඒ තුච්චයි කියලා කියන්නේ. මේ ලෝකයක් එක්කලා තමයි මේ තරම් හරි මේ තරම් බිඳවිල්ලා මේ තරම් මුලාව මේ තරම් පිස්සුවක් මේ තරම්
උම්මත්තක බව. හරි. දැන් මේ හීනය කියන එක කවදාකවත් කොතනකවත් සත්‍ය වශයෙන් නොවුනු සත්‍යසේ හැඟෙන්නක් නිසාද නැද්ද හීනය කියන්නේ? සත්‍යසේ හැඟෙන්නක්. එහෙනම් ඔන්න බලන්න මම කරනවා නම් ඉදේ වෙනවා නම් අනුන් කරවනවා නම් ඒක සත්‍යයක් දෙයක් යමක් වෙන්න ඕනිද නැද්ද? නිත්‍ය යමක් වෙන්න. අන්න නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අද හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. මම කරන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැති අනෙකෙක් විසින්ද කරවන්නේ නැති කියලා කියනකොට බලන්න මොනවා හරි දෙයක් සත්‍ය වශයෙන් නිට්ටයව වෙනවා නම් ඔය තුنين එකකට වැටෙන්න ඕනිද? මොකක් හරි සිද්ධියක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක මං කරන්න ඕනේ, එක්ක ඉබේ වෙන්න ඕනේ, එක්ක අනුන් කරන්න. තේරුණාද? ඒ නිසා මේක සිද්ධියක් වෙන්න බෑ. ඔන්න ඔය සිද්ධියක් විදිහට ගන්න දෝෂය හඳුනා ගන්න නම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති කියන එක තේරෙනවා. මොකක්ද නම් හේතුන් පටිච්ච සම්භූතං? භූතයක්. ඒ කවන්නේ මොකද අපි නිකන් භූත ආත භූත වෙලා කියලා කියනනේ. භූත කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ගත්තා? අතරම ගත්තොත් නිකන් භූතෙක් කියලාත් අපි හඳුන්වන්නේ